සුබ උදෑසනක් වේවා හැමෝටම. ඉතින් අද අම්මයි මායි යන්න හදන්නේ අනුරාධපුරේ. ඉතින් මේ ඉන්නේ කොළඹ කොටුව ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකේ. අම්මයි මායි දෙන්නා යන්න ඕනේ වවුනියාව යාපනයේ බස් එක. ඉතින් බස් එකක් තිබුණා. හැබැයි බස් එකට ඉස්සෙල්ලාම නැංගේ අම්මයි මමයි. බස් එකේ කවුරුත් හිටියේ නෑ. දැන් වෙලාව 7:45ට විතර ඇති. 7:45ට වුණත් කොළඹට මාර විදිහට අවසරක් තියෙන්නේ. මේ ඉන්නේ අපේ අම්මා. එයා හිතන් ඉන්නේ ෆොටෝ එකක් ගහනවා කියලා. අපි අද අනුරාධපුරේ අපේ බාප්පලාගේ ගෙදර තමයි යන්නේ. ගොඩ දවසකින් අපිට එහෙ යන්න බැරි වුණා. ඉතින් අම්මයි මා හිතුවා අද යනවා කියලා. සාමාන්‍යයෙන් මම මේ යාපනයේ වවුනියා වගේ බස් වල යනකොට අහලා තියෙනවා ටැමිල් සින්දු වගේ දාන්නලා තියෙනවා කියලා. නමුත් මේ බස් එකේ නම් එහෙම දාලා තිබුණේ නැහැ. මට හොන සිංහල සින්දු වගේක් දාලා තියෙනවා. ඉතින් උදේ 8ට විතර මේ බස් එකේ යන්න පිටත් වුණා. මේක ගත්තේ බස් එකේදී යද්දි කන්න කියලා. පෙපර්මීට් එකක් කියලා තමයි දුන්නේ. හැබැයි මේක මෙන්ටොස් එකක්. මොනවා කරන්නේ ඉතින් මෙන්ටොස් එකක් කියලා විසි කරන්න බෑනේ. ඒක ඉතින් කන්න ගත්තා. මේක කන ගමන් කියන්න ඕන ළමයි ඔයාලා ගමනක් විමනක් යනකොට පොදු ස්ථානවල ඒ කියන්නේ අපි දැන් බස් එකක වගේ යනකොට ඔයාලා කන බොන දේවල් බස් වල එහෙම දාන්න එපා. ගොඩාක් අපි දැකලා තියෙනවනේ පාරවල් වල එහෙම ටොපි කොළ චොක්ලට් කොළ අනම් විසි කරලා දෙනවා. ඒක හරි කැතයි ළමයි. තමන් කන බොන දේවල් වල පොලිතින්නේ ඔය චොක්ලට් කොළ ටොෆි කොළ වගේ දේවල් තමන් කනවා නම් ඒව තමන්ගේ බෑග් එකේ දාගෙන ඉන්න. එතකොට කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ගොඩාක්ම කුණු ප්‍රශ්න තියෙනවනේ. ඒ කියන්නේ හැමතැනම ටොෆි කොළ විසි කරලා ඒ වගේ දේවල් ඉතින් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තමන්ගේ කුණු ටික තමන්ගේ බෑග් එකේ දාගෙන එන්න. අපි කොහොමාරි තිරප්පණයෙන් බහිනකොට හවස 1ට විතර ඇති. ඉතින් මෙතන ඉඳලා බාප්පලා ගෙදරට පොඩි දුරක් තමයි තියෙන්නේ. ඉතින් අපි බාප්පලා ගෙදරට මෙතන ඉඳලා පයින්ම ගියා. ඊට පස්සේ අපි මේ හවස යන්නේ බාප්පලාගේ හේනට. බාප්පලාගේ හේනක් තියෙනවා. මේ හේනට බාප්පලාගේ ගෙදර ඉඳලා කිලෝමීටර 5ක විතර දුරක් තියෙනවා. ඉතින් අපි හිතුවා හවස හේන පැත්තට ගියොත් හොඳයි කියලා. මට ඇත්තටම හේන බලන්නත් ආස හිතුණා. ඒ නිසා අපි හවස 4ට විතර හේනට ගියා. ඉතින් මේ තියෙන්නේ හේන. මේක අක්කර 2ක විතර ප්‍රමාණයක් තියෙනවා. මං හිතන්නේ ඔය අක්කර 2ක විතර ප්‍රමාණයක් තියෙනවා. මේකේ ගොඩක් දේවල් බාප්පලා හදලා තියෙනවා. මම මේ හේනට යන දෙවෙනි වතාව. මීට කලිනුත් එකපාරක් මම මේ හේනට ඇවිල්ලා තියෙනවා. අපේ පැතිවල ඉතින් හේන් නෑනේ. සාමාන්‍ය අනුරාධපුර ඒ වගේ පැතිවල හේන් කරනවා. මේ සුදු පාට මල්යායක් පේන්නේ. මේ තියෙන්නේ තලගස්. මේ දවස්වල තලගස් වල මල් තියෙන්නේ. ඊට අමතරව මේ හේනේ රටකජු හදලා තියෙනවා. ඒ වගේම වම්බටුත් තියෙනවා. ඉතින් මෙතනට මාර සැහැල්ලු හුලඟක් දැනෙනවා. ඒ කියන්නේ වටපිටාවේ ගස්කලන් ගොඩක් තියෙනවනේ. ඒ නිසා මාර විදිහට සැහැල්ලු හුලඟක් දැනෙනවා මෙතෙන්ට. ඒ කියන්නේ අර දවල් තිබුණ රස්නෙත් එක්ක හේනට ආපුවම මාර විදිහට සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් මීට අමතරව මෙතන මේ හේනට එහා පැත්තෙන් කුඹුරු යායක් පේනවා. ඒ වගේ මෙතන වැව් දෙකක් තියෙනවා. ඒක නම් පේන්නේ නෑ මෙතන වීඩියෝ එකට. මේ තියෙන්නේ හේනේ තියෙන පැල. මෙතන ගහ උඩ තව පොඩි පැලක් තියෙනවා. ඒ කියන්නේ දැන් රැට හිම සාමාන්‍යයෙන් මෙතෙන්ට අලියනවා. එතකොට දැන් මෙතන මේ උඩ තියෙන ගහ උඩ තියෙන පැලට නැගලා වටපිටාව බලන්න පුළුවන්. මාර ලස්සනයි. මං කලින් පාර එද්දි මේ පැලට නැංගා. නමුත් මේ පාර ඒ පැලට නගින ඉනිමග දිරලා. ඒ නිසා මට උඩට නගින්න බැරි වුණා. සාමාන්‍යයෙන් හේනක වගා ලිඳක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ කියන්නේ වැස්ස නැති කාලෙට මේ හේනේ තියෙන වගාවන් වලට වතුර දාන්නේ මේ ලිඳෙන්. මේ ඌරු පැටියෙක් ඌරු පැටියෙක් නෙමෙයි බල්ලෙක් නේද? හොඳට මඩ නාලා. එයා හැබැයි හරි හුරතල්. තව ටිකකින් ඉතින් මගේ ඇඟේ නැගලා මඩ ගන්නවා.
මේ බලන්නකෝ චූටි කුකුල් පැටවු ටිකක්. මෙතන මං හිතන්නේ කුකුල් පැටවු 60ක් විතර ඉන්නවා. ඒ කියන්නේ බාප්පලාගේ හේනේ කුකුල් ෆාම් එකකුත් තියෙනවා. දැන් මේ කුකුල් ෆාම් එකට පැට්ටු තමයි ගෙනලා තියෙන්නේ. එයාලා ඉතින් ෆාම් එකේ කෑම බීම දීලා ලොකු කරගන්න ඕනි. මෙතන පැටවු 60ක් විතර ඉන්නවා. ඉතින් මේ ෆාම් එක කරන එයාලගේ කුකුල් කොටුව මේ කොටුවේ සාමාන්‍යයෙන් කුකුළු 600ක් විතර දාන්න පුළුවන් කිව්වා. මේ බලන්නගේ චූටි පැටියෙක් මං ගත්තා. මං හිතුවේ මෙයා කොටයි කියලා. හැබැයි කොටන්නේ නෑ. මේ ලස්සනට ඉන්නවා. හරි ෂෝක් හැබැයි කියුට්. මේ තියෙන්නේ මං ඉස්සෙල්ලා ඔයාලට පෙන්නපු පැල. අපි ඇතුළට ගිහින් බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේකේ රෑටත් සාමාන්‍යයෙන් ඉන්නවා. ඒ නිසා මේකේ ඇඳක් තියෙනවා. ඒ වගේම පොඩි බරු ටිකක් තියෙනවා. රේඩියෝ එකක්. ඒ කියන්නේ සාමාන්‍ය පැලක් කිනුට තනියෙන් ඉන්නේ. පාළුව නැති කරන් රේඩියෝ එකක් වගේ දේවල් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා මිරිස් වේලෙන්න දාපු මිරිස් වගේක් තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ පොඩි කුස්සිය. ඒ කියන්නේ මෙතන තමයි හේනට ආවට පස්සේ උයාගෙන කන බොන දේවල් කරන්නේ. මේ බලන්නකො මෙන්න මෙයාලා ටිකුත් ඉන්නවා. මේ හේනේ නැති සතෙක් නෑ. බල්ලෝ, පූසෝ, කුකුලෝ මේ හැමෝම මෙහි ඉන්නවා. ඉතින් මේ පූසේ හිටියා එයා පැට්ටු දාලා. අපේ හේන ටික වෙලාවක් හිටියා. හේනට ටිකක් මේ පැත්තෙන් ලොකු දොඩම් ගහක් තිබුණා. ඒකේ ගොඩාක් දොඩම් ගෙඩි පිරීලා තිබුණා. මං හිතන්නේ කවුරුත් කඩලා නැහැ. මං දැක්ක බිමත් දොඩම් ගෙඩි ගොඩක් වැටිලා තියෙනවා. ඉතින් අපි දොඩම් ටිකකුත් කඩාගෙන හේනෙන් ආවා. අපි හවස් කියන්නේ හේනෙන් එනකොට ටිකක් හවස් වුණා. ඉර බැහැගෙන යනකොට ඒ හේනට තියෙන view එක මාරම ලස්සනයි. ඒ කියන්නේ අර හේනේ තියෙන ඒ හුළඟ ඒ අවට වටපිටාව ඒ ඉර බැහැගෙන යාමත් එක්ක ඒක වෙනම ෆීලින් එකක් මට නම්. අනිත් පහෝදා උදෙන්ම 5 මාරට අපි පාරට ආවා. අපි අද යන්න හදන්නේ උඩමළුවට. උඩමළුවේ බස් එකක් ගන්න අපි 5 මාරට විතර පාරට ආවා. මේ උදේ ලස්සන view එකක් තියෙනවා. ඊට පස්සේ බස් එකක් ආවා උඩමළුවට යන්නේ. බස් එකට නැංගා. නෑ අයියලා දෙන්න නෙවෙයි පෙන්නන්නේ. මේ බස් එකේ ඉස්සරහට ඔයාලට පේනවත් දන්නේ ලස්සන බෝපැලයක් තියෙනවා. මං හිතන්නේ මේක අර බොන්සයි පැලයක්. මම බොන්සයි පැල වලට ගොඩක් ආසයි. ඒකයි මේක මම වීඩියෝ කරේ. ඊට පස්සේ අපි උඩමළුවට ආවා. උදේම තියෙන පූජාවට තමයි අපි උදෙන්ම ආවේ. ඉතින් උදේ උඩමළුවට කිරි ආහාර පූජා කරලා ඊට පස්සේ අපි මහා සෑය වඳින්න ගියා. සාමාන්‍යයෙන් රුවන්වැලි සෑය වැඳගන්න එනවා නම් උදේ පාන්දර එහෙම නැත්තම් හවස වගේ තමයි යන්න හොඳ කියලා මම නම් හිතන්නේ. මොකද දවල් වරුවේ අවුසර නිසා මෙතන ඉන්න අමාරුයි. ඉතින් අපි කිරි ආහාර පූජා කරලා ඊට පස්සේ මහා සෑය වඳින්න ගියා. මේ වෙලාවෙත් හතාමාට 8ට විතර ඇති. නමුත් ඒ වෙනකොටත් අවුව සැරයි. මේ දවස්වල මහා සෑයේ සුදු පිරුවම් කරනවා. ඉතින් මට ඒක දැක්කම හිතුණා මේ මහා සෑය සුදු පිරුවම් කරන කට්ටිය කොච්චර ලොකු පිනක්ද කරගන්නේ කියලා. ඊට පස්සේ රුවන්වැලි සෑයත් වැඳගෙන අපි ආයෙත් කොළඹ එන්න පිටත් වුණා. ඉතින් අලුතෙන් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බයි බයි.